පළමු වතාවට ජපානයේ අගමැති ධූරය කාන්තාවකට. ජපානයේ පළමු කාන්තා අගමැතිවරයා ලෙස ඉතිහාසගත වීමට ජපානයේ යකඩ ගැහැණිය ලෙස ප්‍රකට සනායි තකයිචි අද සමත් වුණා. ජපාන් පාර්ලිමේන්තුවේදී අද පැවති විශේෂ සඳරු විමසීමකදී ඇයව මෙලෙස අගමැති ධූරය සඳහා තෝරාපත් කරගත් බව සඳහන් වේ. ඡන්ද විමසීමේදී පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 237ක් දිනා ගැනීමට ඇය සමත්ව තිබෙනවා. 64 හැවිරිදි ඇයව ජපාන් පාලක පක්ෂයේ නායකත්වය සඳහා තෝරා ගැනුණේ මීට දෙසතියකට පෙරයි. ඒ පාලක පක්ෂය තුළ ඇතිවිය හැකි බෙදීම් වළක්වා ගැනීමට හිටපු අගමැති ශිගෙරු ඉෂිබා පසුගිය සැප්තැම්බර් මාසයේදී ඉල්ලා අස්වීමෙන් හිස් වූ ධූරය පිරවීම වෙනුවෙනි. කෙසේ නමුත් ඒ සමගම මෙතෙක් පාලක පක්ෂය සමග සිටි කොමයිතෝ පක්ෂයේ සහාය තකයිචිට අහිමි වුණා. නමුත් විපක්ෂයේ දක්ෂිනාංශික පක්ෂයක් වන ජපාන් නව්‍යකරණ පක්ෂය සමග සන්ධානගත වී සිය බලය තහවුරු කර ගැනීමට ඇය ඊයේ දිනේදී සමත් වූයේ අගමැති ධූරය සඳහා වඩ සිය ගමන් මඟ පැහැදිලි කර ගනිමිනි. මන්දකාමී ජපාන ආර්ථික යළි ගොඩනැගීම ගිලිහෙමින් පවතින ජපාන් ඇමරිකා සම්බන්ධතා තර කර ගැනීම සහ පාලක පක්ෂය යළි ස්ථාවර තත්ත්වයකට ගෙනීම ඇය හමුවේ ඇති අභියෝග වේ. 1961 වසරේදී නාරා ප්‍රාන්තයේ උපන් සනායි තකයිචි 1996 වසරේදී පළමු වරට ජපාන් පාර්ලිමේන්තුවට පිවිසි අතර මේ වන විට අවස්ථා 10කදී සිය පාර්ලිමේන්තු අසන රැක ගැනීමට ඇය සමත්ව තිබෙනවා. ඇය දේශපාලනයට පිවිසීමට පෙර රොක් ශෛලී ඩ්‍රම්ස් වාදකයෙක් ලෙසද ප්‍රකටව සිට තිබෙනවා.